රජයේ විභාගයන්ට අවශ්‍ය සාමාන්‍ය දැනීම් ප්‍රශ්න. හැන්සන්ගේ රෝගය ලෙස හඳුන්වන්නේ ලාදුරු. ලංකාවේ පැරණි අගනුවරක් වූ මාගම පිහිටියේ කුමන ප්‍රදේශයකද? රුහුණ. BG 360 හෙවත් කීරි සම්භා ප්‍රභේදය හඳුන්වා දුන් තැනැත්තා වන්නේ තිස්ස රාජපක්ෂ මහතා. HPV වර්ගයේ නිපදවීමේ ගෞරවය හිමි වන්නේ කාටද? හෙක්ටර් වීරරත්න මහතා. කිසිදු සතෙකු නොමැරිය යුතු බවට මුල්වරට නීතිය පැනූ රජතුමා වන්නේ අමණ්ඩගාමිණී අභයරජු. දෙගල්දුරු විහාරය කරවන ලද්දේ කීර්තිසී රාජසිංහ රජු. පානදුරා වාදයේදී බෞද්ධ පාර්ශවයේ මූලික කටයුතු කළ සංඝ නම කවුරුන්ද? මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි. මිහිඳු හිමියන් කළ ප්‍රථම ධර්ම දේශනා කුමක්ද? චුල්හති පදෝපම සූත්‍රය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වෙන් කරන සමුද්‍ර සංධිය වන්නේ පෝක් සමුද්‍ර සංධිය. දකුණු කොරියාවේ අගනුවර වන්නේ සෝල්. ආසියාතිකයෙක් ප්‍රථම වරට නොබෙල් ත්‍යාගයක් දිනාගත් වර්ෂය වන්නේ 1913. නොබෙල් සමතියාගෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික මහාචාර්යවරයා කවුද? මොහාන් මුණසිංහ මහතා. ලංකාවේ මුල්ම ජාතික හැඳුනුම්පත නිකුත් කළ වර්ෂය කුමක්ද? 1972. ලංකාවේ විශාලතම වනෝද්‍යානය කුමක්ද? විල්පත්තුව. ලංකාවේ උසම සානුව කුමක්ද? හෝටන් තැන්න සානුව. ලෝකයේ විශාලතම හා උසම සානුව කුමක්ද? ටිබෙට් සානුව. ලෝකයේ දිගම දුම්රිය උමන් මාර්ගය හා ලෝකයේ දිගම ඇල මාර්ගය දැක්වෙන පිළිතුර වන්නේ ගෝතාට් සාන්ත ලෝරන්ස්. වත්මන් නියෝජ්‍ය වේටධාරී ධුරය දරන්නේ කවුද? අජින්ත කුරේ මහතා. ලංකාවේ රැකියා අතරින් දිනකට ඇවිදීම වැඩිම කිලෝමීටර් ගණනක් වාර්තා වන රැකියාව කුමක්ද? පොලිසිය. ප්‍රථම ධුර කාලය සම්පූර්ණ වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට බලය හිමිවන පරිදි ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වන්නේ 3 වන සංශෝධනය. ජාතික ලැයිස්තුව හා සමානුපාතික ඡන්දක්‍රමය හඳුන්වා දෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කුමක්ද? 14 වන සංශෝධනය. ජනාධිපතිගේ ධුර කාලය වසර 5ක් දක්වා අඩු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කුමක්ද? 19 වන සංශෝධනය. තොරතුරු දැනගැනීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එන ලද සංශෝධනය කුමක්ද? 19 වන සංශෝධනය. ජනාධිපති ධූරයට දෙවරකට වඩා පත්වීමට තිබූ සීමාව ඉවත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වන්නේ 18 වන සංශෝධනය.